භාණ්ඩවල පිරිවැය වලින් අපි අවසාන තොගය අඩු කරන්න මෙතනදී අවසාන තොගයක් නැහැ. සමහර අභ්‍යාසවල ඔයාලට දෙනවා මෙන්න මේ වගේ දෙයක්. ඒගොල්ලෝ කියනවා වර්ෂය තුල ගැනුම් සිදු කරා ඒ සියලුම ගැනුම් වර්ෂයේ අවසාන වෙද්දී විකුණා අවසන් කියලා. එතකොට ඔයාට කියන්නේ පුතේ ගානේ අවසාන තොගයක් තියනවද නැද්ද කියලා. හැබැයි ඒ වගේ ඡේදයක් දීලා තියෙනවා නම් ඔයා හොඳට මතක තියාගන්න. අවසාන තොගයක් එම ව්‍යාපාරයේ නොමැති බව තමයි ඔයාට වක්‍රානුකූලව ඒ අභ්‍යාසය තුල කියන්නේ. හැබැයි අවසාන තොගයක් නැහැ කියලා අපි ලාභ අලාභ ප්‍රකාශනය තුල ඒක සටහන් කිරීමට ඉඩක් නැහැ. මොකද අවසාන තොගය අපි දාලා පෙන්වන්න ඕන. ඒක තමයි ඔයාට මේ ලකුණ ගන්න පුළුවන්. වරහණක් දාලා මේ වගේ වරහණක් දාලා පොඩි ඉරි කෑල්ලක් ගහලා ඔයා විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැයම එහා පැත්තට අරන් එන්න ඕන. අවසාන තොගයක් නැහැ කියලා ඔයාට පුතේ ඒ වරහණ එතන සටහන් කරන්න නැතුව තියන්න බැහැ. එතකොට මේ ගානේ විදිහට අපිට අවසාන තොගයක් හම්බෙන්නේ අභ්‍යාසයෙන්ම කියනවා ඒගොල්ලෝ මිලදී ගත්ත සියලුම ගැනුම් මේ ගානට අනුව ගැනුම් තියෙනවා පුතේ අපිට ලක්ෂ 2ක්. ඒ ලක්ෂ 2ම මේ වර්ෂයේ අවසාන වෙද්දී එයාලා විකුණලා අවසానයිලු. එතකොට අපිට අවසාන තොගයක් පෙන්වන්න නැහැ. මොකද ඒ ව්‍යාපාරය මේ භාණ්ඩ තොගය විකුණලා අවසන්. ඒ ව්‍යාපාරය මේ ලක්ෂ 2ක භාණ්ඩ ගැනුම් සිදු කරා. හැබැයි මේ ලක්ෂ 2 වර්ෂයේ අවසාන වෙද්දී මොකද කරලා තියෙන්නේ? සම්පූර්ණයෙන්ම විකුණලා අවසానයි. එවැනි අවස්ථාවක අපේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය තුල අපිට අවසාන තොගයක් පෙන්විය නොහැක. හැබැයි අපි උත්තරේ ලියද්දි පුතේ එහෙමත් නැත්නම් ලාභ හෝ අලාභ ප්‍රකාශනයට පිළිතුරු ලියද්දි ඔයා වරහණ දාලා ඒකට අදාළ පොඩි ඉරි කෑල්ලක් ගහලා ඔයා විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය ඔයා ඊළඟ රූලට මේ වගේ අරන් එන්න ඕන. ඒක තමයි සමහර ගණන්වල විශේෂත්වය තියෙන්නේ.